යාළුවනි ඔයා රෑක ගෙදරකට හොරකම් කරන්න යනවා. ඒ ගෙදර ඉන්නේ ඇප්පෙන්නේ නැති වයසක තනියම නැසරන මිනිස්සෙක්. ඔයා හිතනවා වැඩේ ඉතාම ලේසි වෙයි කියලා. හැබැයි ඔයාගේ ගේ ඇතුළට කකුල තිබ්බට පස්සේ තමයි තේරෙන්නේ ඔයා ඇතුල් වුණේ සාමාන්‍ය ගෙදරකට නෙවෙයි නිරේට කියලා. ඔයාට ඉස්සරහින් ඉන්නේ අන්ධ මිනිස්සෙක් නෙවෙයි මාරයා කියලා. එකම එක පොඩි ශබ්දයක්, එකම එක හුස්ම හඩක් ඔයාගේ ජීවිතේ කතාටම නැති කරන්න පුළුවන්. අද අපේ channel එකකින් අරගෙන ආවේ ලෝක සිනමාව ගැනපු ප්‍රේක්ෂකින්ව හුස්ම හිර කරන කුතුහලයක තියපු සුපිරිම හොර ට්‍රිලර් සිනමා පටයක් වෙන ඩෝන් බ්‍රීත් ෆිල්ම් එකේ සම්පූර්ණ විස්තරයයි. මේ සුපිරි කතාවේ හැම සීන් එකක්ම අද අපි ඉතා සවිස්තරාත්මකව කතා කරනවා. channel එකට අලුත් කෙනෙක් නම් දැන් subscribe කරලා ලෑස්ති වෙන්න අපි යමු කතාවට. කතාව ආරම්භ වෙන්නේ ඇමරිකාවේ ඩෙට්‍රොයිට් කියන නගරයෙන්. මේ නගරය ආර්ථික වශයෙන් ගොඩක් කඩා වැටෙන පාළු වුණු මිනිස්සු අතහැරලා දාපු නගරයක්. මේ නගරේ ඉන්නවා තරුණ කොල්ලෝ කෙල්ලෝ තුන්දෙනෙක්. පළවෙනියා තමයි රොකි. ඇය තමයි කතාවේ ප්‍රධාන නිළිය. ඇයට ඉන්නවා ඉතාම නරක වක්කීමක් නැති අම්මා කෙනෙක් සහ පොඩි නංගි කෙනෙක්. රොකීගේ එකම හීනය තමයි මේ මූසල නගරයෙන් තමන්ගේ පොඩි නංගිවත් අරගෙන කැලිෆෝනියා වලට පැනලා ගිහින් අලුත් ලස්සන ජීවිතයක් පටන් ගන්න එක. ඊළඟ කෙනා තමයි මනි. මූ රොකීගේ බෝයිෆ්‍රෙන්ඩ්. ඌ ටිකක් දරුණු හැසිරීම් රටාව චන්ඩියෙක් වගේ ඉන්න සල්ලි වලට ඕනෑම කුණු වැඩක් කරන්න ලෑස්ති වුණ එකේ. ඊළඟ එකා තමයි ඇලෙක්ස්. මුන් තුන් දෙනාගෙන් ඉන්න බුද්ධිමත්ම සහ නීතිගරුකම කෙනා. ඇලෙක්ස් ඇත්තටම රොකීට රහකින් ආදරය කරනවා. ඇයට තියෙන ආදරය නිසාමයි මේ වැරදි වැඩවලට සම්බන්ධ වෙන්නේ. මුන් තුන් දෙනා කරන්නේ නගරේ තියෙන සල්ලිකාර ගෙවල් වලට රැයට හොරෙන් පැනලා හොරකම් කරන එක. හැබැයි මුන්ගේ ලොකුම රූල් එකක් තියෙනවා. ඒ තමයි කිසිම වෙලාවක සල්ලි හොරම් බඩු කෙලින්ම හොරකම් කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒක ලොකු අපරාධයක් විදියට ගන්නන් දෙන්නවා වගේම පොලිසියට අහු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. මුන් හොරකම් කරන්නේ සල්ලිකාර ගෙවල් වල තියෙන ඉලෙක්ට්‍රොනික බඩු ඔරලෝසු වගේ දේවල් විතරයි. ඒවා පැත්තේ බ්ලැක් මාකට් එකේ විකුණලා මුන් සල්ලි හොයා ගන්නවා. මේ හොරකම් කරන්න මුන්ට ලොකු උදව්වක් ලැබෙන්නේ ඇලෙක්ස්ගෙන්. මොකද ඇලෙක්ස්ගේ තාත්තා වැඩ කරන්නේ ප්‍රධාන පෙළේ සිකියුරිටි කම්පැනි නිසා. ඒ නිසා තාත්තාගේ කී කාඩ් සහ ගෙවල් වල ඉලම් කෝඩ්ස් රිමෝට් කීස් ඔක්කොම ඇලෙක්ස් ගාව තියෙනවා. ඇලෙක්ස් කරන්නේ තාත්තාට හොරෙන් කීස් අරගෙන ගියේ. රොකී සාමාන්‍ය එක එකතු වෙලා ගෙවල් කොල්ල කන එක. ඔන්න එක දවසක් මුන් තුන් දෙනා සුපුරුදු පරිදි එක ගෙදරක් කොල්ල කාලා එළියට එනවා. එදා හොරකම් කරපු බඩු ටික මන්නි අරගෙන යනවා බ්ලැක් මාකට් එකේ බඩුව වෙන්න මුදලාලි කෙනෙක් ගාවට. හැබැයි මේ මුදලාලි මේ බඩුව වලට දෙන්නේ ඉතාම පොඩි ගාණක්. මනි කෑ ගහනවා මේවා පට්ට වටන බඩු. ඇයි මෙච්චර අඩුවෙන් දෙන්නේ කියලා. එතකොට අර බ්ලැක් මාකට් එකේ මුදලාලි කියනවා උඹලාගේ මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩුව උඹලාට එකපාරින් ගොඩ යන්න ඕන නම් ලොකු කෑෂ් තියෙන යනකට ඵලයන් කියලා. අන්න ඒ වෙලාවේ මේ මුදලාලි මනීට පට්ට මුට්ටුවක් දෙනවා. ඩෙට්‍රොයිට් නගරේ කාර්මික පැත්තේ මිනිස්සු කවුරුවත් නැති සම්පූර්ණයෙන් මතහැරලා දාපු පාරක එකම එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ වයසක මිනිස්සෙක්. මිනිහා ඉරාක යුද්ධයට ගියපු කෙනෙක්. යුද්ධයේදී සිදු වුණු බෝම්බ පිපිරීමකින් මිනිහාගේ ඇස් දෙකම අන්ධ වෙලා තියෙනවා. මේ මිනිහයාට එකම එක දුවෙක් හිටියා. ඊට අවුරුදු කිහිපයකට කලින් ඒ දුවව සල්ලිකාර පවුලක පිළිලි තමන්ගේ වාහනේ කප්පලා මරලා ගැනීම. ඒ කේස් එක සාරි ගියාම අර සල්ලිකාර පවුලෙන් මේ අන්ධ මිනිහට වන්දි විඳලා විදියට ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක් දුන්නා. ඒ සීරම සල්ලි බැංකුව වල නෑ. ඒ අන්ධ මිනිහා තමන්ගේ ගෙදරමයි හංගෙන්නේ. මේ කාපු ගමන් මනිට උන් හිටි තැනිත් අමතක වෙනවා. ඩොලර් ලක්ෂ 3ක් කියන්නේ ලංකා මුදලින් කෝටි ගණනක්. මනි වාහම දුවගෙන ගිහින් රොකීටයි ඇලෙක්ස්ටයි මේ ගැන කියනවා. මේක තමයි අපේ ජීවිතේ වෙනස් කරන ලොකුම ගේම. මේක වෙලාම අපිට ආයේ ජීවිතේට හොරකම් කරන්න වෙන්නේ. රොකීට ලංකියත් තරම් කැලිෆෝනියා වලට යන්න පුළුවන් කියලා මනි කියනවා. හැබැයි ඇලෙක්ස් මේකට කෙලින්ම විරුද්ධ වෙනවා. උඹලාට පිස්සුද? මිනිහා අන්ධයි. අනික රට වෙනුවෙන් යුද්ධ කරපු කෙනෙක්. එයාගේ දුවත් මැරලා
ඒ වගේ අසරණ දුක් විඳින මිනිස්සෙක්ව කොල්ලා කන්න මට බෑ. අනික අපේ රූල් එක තමයි සල්ලි හොරකම් කරන්නේ නෑ කියන එක. සල්ලි හොරකම් කරලා වුණොත් අවුරුදු ගානකට ඉරේ යන්න වෙනවා. ඇලෙක්ස් තදින්ම කියනවා. නමුත් රොකී ඇලෙක්ස් ගාවට ගිහින් තාම අසරණ විදියට ඉල්ලීමක් කරනවා. ඇලෙක්ස් ප්ලීස් මට මගේ අම්මා එක්ක මේ අපායේ තවත් ඉන්න බෑ. මගේ නංගිගේ අනාගතේ විනාශ වෙනවා. මට මේක කරන්න ඕනේ. මට උදව් කරපන් කියලා රොකී ඇලෙක්ස්ට සිත උණු කරනවා. රොකීට ආදරය කරන ඇලෙක්ස්ට ඇගේ ඉල්ලීම අහක දාන්න බැරි වෙනවා. අන්තිමේදී ඇලෙක්ස් අකමැත්තෙන් වුණත් මේ ප්ලෑන් එකට හා කියනවා. මුළු පරිසරයම දකිද්දී එක කිබි පොලා යනවා. ඒ හරිය තිබ්බ හැම ගෑම්ම කඩලා බිඳලා ගාලා මිනිස්සු කවුරුවත් නැහැ. එකම එක ගෙදරක් විතරක් වට කරලා යටවල් ගහලා ජනේලවලට යකඩ කුරු දාලා තියෙනවා. ඒක හරියට පොඩි බලකුටුවක් වගේ. ඒක තමයි අරන් දෙමින් හැටි ගෙදර. මුන් දෙන්නා කාර් එක ඇතුලේ දැන් ගේ දිහා බලාගෙන ඉන්නවා. එතකොටම ගෙදර ඉස්සරහා දොර අරගෙන අර අන්දමින් හැදියට එනවා. ඔව් හමුදා ඇඳුමක් වගේ ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ. ඇස් දෙක සම්පූර්ණයෙන්ම සුදු පාට වෙලා පෙනීමක් නැහැ. ඔහු තමන්ගේ අතේ තියෙන සුදු සැරයටියෙන් පාර හොයාගෙන හිමින් ඇවිදගෙන යනවා. ඔහුත් එක්ක ඉන්නවා පට්ටම දරුණු බැලූ බැල්මට මිනිහ කපා ගන්න පුළුවන් මට්ටමේ රොට්ටයිලර් වර්ගයේ කළු පාට බල්ලෙක්. මූ අන්ධ වුණාට එකපත බලහංකෝ තව මාමීටි කෙනෙක් වගේමයි. මණී කියනවා බල්ලා තමයි ප්‍රශ්නය. ඌව නේද කරන්නේ නැතුව ගේ ඇතුළට යන්න බෑ. ඇලෙක්ස් කියනවා. මුන් තුන්දෙනා තීරණය කරනවා එදා රෑම මේ ගේ ඇතුළට පනින්න. මොකද එතන පාළු නිසා කවුරුවත් පොලිසියට කියන්නෙත් නෑ. අන්ධ මිනිහට සද්දය වුණත් කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මුන් හිතනවා. ඔන්න වෙලාව රෑ 12ක් පහු වෙනවා. මුළු පළාතම ගණන්ධකාරයේ ගිලිලා කිසිම පාරක ලාම්පුවක්වත් පත්තු වෙන්නේ නෑ. මුන් තුන්දෙනා හොරෙන්ම අර ගෙදර ඇටින් ඇතුළට පනිනවා. මුලින් මෙන්නේ අර දරුණු රොට්ටයිලර් බල්ලා. ඌ මුංග දැකලා බුරන්න හදද්දිම මණී කරන්නේ තමන් ගාව තිබ්බ මස් කෑල්ලක් ඌට දාන එකයි. ඒ මස් කෑල්ල ඇතුළට මණී කලින්ම ප්‍රබල නිදිමති වර්ගයක් දාලා තිබුණේ. බල්ලා කෑදරකමට මේ මස් කෑල්ල කනවා. විනාඩියක් යන්න කලින් බල්ලා සිහි නැතුව බිම ඇදගෙන වැටෙනවා. හරි පළවෙනි බාධක ඉවරයි. දැන් ඇතුළට යමු. මණී කියනවා. මුන් තුන්දෙනා ගෙදර පිටුපස දොර ගාවට යනවා. ඇලෙක්ස් තමන්ගේ තාත්තගේ සිකියුරිටි මෙවලම් පාවිච්චි කරලා ගෙදරේ නාම එක ඩිසේබල් කරන්න හදනවා. හැබැයි පුදුමයකට වගේ මේ ගෙදර දොරවල් වලට ගාලා තියෙන්නේ සාමාන්‍ය සිකියුරිටි සිස්ටම් එකක් නෙවෙයි. හැම දොරකම පිටිපස්සෙන් විශාල යකඩ අගුල් දාලා නෑරි කියලා ඇන ගහලා ඉන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සයා කාටවත් ඇතුළට එන්න බැරි වෙන්නේ වගේම ඇතුළේ ඉන්න කෙනෙක්ට ලේසියෙන්ට යන්න බැරි වෙන්නේ ගේ හදලා තියෙන්නේ. මේක හරියට හිරගයක් වගේ නෙබන්. ඇලෙක්ස් මුමුන්නවා. හැම දොරක්ම ජනේලයක්ම වහලා දීපු පොකී දකින්නවා. උඩ තට්ටුවේ කියන ඉතාම පොඩි වෙසිකි ජනේලයක් විතරක් පාගෙන ඇරලා තියෙනවා. ඒක සිරස් අතර තියෙන ඉතාම පටු ජනේලයක්. මණීටවත් ඇලෙක්ස්ටවත් ඒකෙන් ගන්න බෑ. ඇඟ කෙට්ටු රොකී තීරණය කරනවා තමන්ගේ සපත්තු දෙක ගලවලා ඒ පටු ජනේලයෙන් ඇතුළට රින්ගන්න. රොකී ඉතාම අමාරුවෙන් සද්ද නොකර ඇඟ හූරගෙන ඒ ජනේලෙන් ගිය ඇතුළට බහිනවා. ඇතුළට වැස්සම මං ඇයට බැනින්නේ මහා මූසල පාළු ගතියක්. ගේ ඇතුලේ කිසිම දෙයක් නෑ. ඇය හෙමින් පඩුකල දිගේ පල්ලෙහාට ඇවිත් ප්‍රධාන දොරේ තියෙන ලොකු යකඩ අගුල්ලකින් එක ගලවලා මණීට ඇරෙස්ටයි ඇතුළට එන්න දොර ඇරලා දෙනවා. දැන් මුන් තුන්දෙනාම ඉන්නේ ගේ ඇතුලේ. මුන් තමන්ගේ සපත්තු ගලවලා මින් කියනවා. මොකද පොඩි සද්දයක්වත් නොවෙන්න ඕන නිසා මුන් හෙමින් උඩ තට්ටුවට යනවා. අර අන්ධ මිනිහා ඉන්න කාමරය සොයාගෙන. එක් කාමරයක දොර බාගෙන ඇටලා තියෙනවා. මුන් එපිලා බලනවා. එතන පැරණිය දෙක අර අන්ධ මිනිහා නිදාගෙන ඉන්නවා. කාමරේ එක පැත්තක ටීවී එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ යාගේ මරණු දුවගේ පොඩි කාලේ වීඩියෝ එකක්. ඒක දැක්කම ඇලෙක්ස්ට තවත් දුක හිතෙනවා. මණී කරන්නේ තමන්ගේ කබායකින් පොඩි කෑන්නයක් එළියට ගන්න එකයි. ඒක තමයි ස්ලීපින් ගෑස් එක. මණී හොරෙන්ම කාමරය ඇතුළට රිංගලා
අන්දමිනියා නිදාගෙන ඉන්න ඇදලාගෙන ගෑස් ස්ප්‍රේ කරනවා. ඒ ගෑස් එක ආශාස කිරීම නිසා අන්දමිනියා තවත් අදින් පැය ගානකට අවදි වෙන මට්ටමට නීතිබර වෙනවා. දැන් හරි ඌ තව පැය 4කට හැරින්නේ නෑ. දැන් අපිට නිදාසේ සල්ලි ටික හොයන්න පුළුවන්. මනි දෑග්‍රාහී නිදායෙන් කියනවා. මුන් තුන්දෙනා මුළු ගෙදරම පීරන්න පටන් ගන්නවා. සාලේ කුච්චිය, අල්මාරි, පින්තූර පිටිපස්ස හැමතැනම හෙව්වා සල්ලි නෑ. ඩොලර් ලක්ෂ 3ක් වගේ ලොකු මුදලක් හංගන්න පුළුවන් තැන මුන්ට හිතා ගන්න බෑ. කොහොම හිමින් ඇවිදිද්දී මනි දකිනවා පල්ලෙහා තට්ටුවේ තියෙන එක දොරක්. ඒ දොරට අඩි භාගයක් විතර ලොකු පතරංගයක් දාගුලක් දාලා තියෙනවා. අන්න බලපන් අනිත් හැම කාමරයක්ම ඇරලා තින්නේ මේක විතරක් ඇයි මෙච්චර ලොකු ලොක්කයක් දාලා තින්නේ. සල්ලි තින්නේ ෂුගර් එකට මේක ඇතුලේ. මනි උද්‍යෝගයෙන් කියනවා මනි ඒ ලොක්කෙක් කඩන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අතින් කඩන්න පුළුවන් එකක් නෙවෙයි. ලොක්කෙක පට්ටම ශක්තිමත්. වෙලාව ගත වෙනවා. මනීට තරහ යනවා. ඌ තමන්ගේ ඉනාකෙන් බර ආයුධයක් එළියට ගන්නවා. ඒක තමයි පිස්තෝලයක්. මේක දැකපු ගමන් ඇලෙක්ස්ගෙන් මල පනිනවා. ඇලෙක්ස් මනීගේ ෂර්ට් එකෙන් ඇදලා උඹ අපිට කිව්වේ කිසිම වතාවක ආයුධ ගේන්නේ නැහැ කියලා. උඹ පිස්තෝලයක් ගෙනාවේ අපි ආවේ හොරකම් කරන්න විතරයි. මිනිස්සු මරන්න නෙවෙයි. අනික මෙතන විදිහට සද්දෙට මුළු පළාතම හැරෙයි. ඇලෙක්ස් කේන්තිය මූන්නා. බය නොවී හිටපන් ඇලෙක්ස්. මේක සයිලන්සර් එක. සද්දේ පිට හින්නේ නැහැ. අනික අරුන්නේ නිදි ගෑස් ඇදිලා මනි කියනවා. නමුත් ඇලෙක්ස් තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. උඹලා රූල්ස් කඩලා මං ගේම් එකෙන් අයින් වෙනවා. මං යනවා යන්න කියලා ඇලෙක්ස් තමන්ගේ බෑග් එකත් අරන් ප්‍රධාන දොර දෙසට යන්න හදනවා. රොකී ඇලෙක්ස් නවත්තන්න හැදුවත් ඇලෙක්ස් අහන්නේ මනි කරන්නේ පිස්තෝලයට සයිලන්සර් එක සවි කරලා කෙලින්ම අර දොරේ තියෙන ලොකු යකඩ ලොක් එකකට තියලා වෙඩි තියනවා. සයිලන්සර් එක දාලා තිබ්බත් ඒ නියට රාත්‍රියේ ඒ වෙඩි හඬ කී ඇතුලේ තෝංකාර දෙනවා. ලොක් එක කැල්ලා බිම් වැටෙනවා. මනි හිතන්නේ Taman දින්නා කියලා. හැබැයි ඒ වෙඩි සද්දෙත් එක්කම උඩ තට්ටුවේ ඉඳන් හිටපු අන්ධ මිනිහා එක පාරට මැස්ටි ඇරලා ඇදුඩ වාඩි වෙනවා. එයාට නිදි ගෑස් ඇදිලා තිබ්බා. හමුදා පුහුණුව නිසා වෙඩි සද්දෙට එයාගේ මොලේ ශිනීකින් ඇක්ටිව් වෙනවා. මුළු කතාවම මුන් තුන්දෙනාගේ ඉරණම උඩිය ටිකුරු වෙන්න පටන් ගන්නේ මෙන්න මේ තප්පරේ ඉඳලයි. යාළුවනේ ලොක්කෙක් කෙරුවට පස්සේ මනි හිතුවේ සල්ලි ටික අරන් ලේසියෙන් මාරු වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පඩිපොළ දිහා බලපු රොකීගේ වගේම ගෙදරින් යන්න හදපු ඇලෙක්ස්ගේ නැගීලේ වතුර වෙනවා. මොකද නිදි ගෑස් ඇදිලා හිටපු අන්ධ මිනිහා කිසිම කලබලයක් නැතුව තමන්ගේ හමුදා පුහුණු උපරිමයෙන් පාවිච්චි කරලා පඩිපොළ දිගේ පල්ලෙහාට එනවා. අන්ධ මිනිහා සාලේට ඇවිත් නතර වෙනවා. මනි බය වුණා චන්ඩියා වගේ තමන්ගේ පිස්තෝලය අන්ධ මිනිහට දික් කරනවා. එතනම හිටපන්නා කියෝ තව එක කකුලක් ඉස්සරහට තිබ්බොත් මං ඔබේ ඔළුව කුඩු කරනවා. මනි කෑ ගහනවා තර්ජනය කරනවා. අන්ධ මිනිහා බය වෙන්නේ නැහැ. ඌ ඊටාම මන්දගාමීව බය හිතෙන ගොරෝසු හඬකින් අහනවා කී ඇතුලේ තව කී දෙනෙක් ඉන්නවද කියලා. මනි හිතන්නේ ඌ අන්ධ නිසා Tamanට ගේම ගහන්න පුළුවන් කියලා. වෙන කවුරුත් නැහැ. මං විතරයි ඉන්නේ. ඔබ සල්ලි කියන තැන දීලා පැත්තකට යන්න කියලා මනි වුරු කියනවා. ඒ ෂෙනේගෙන් ඇසුපිය හෙනෙන සෙන් අන්ධ මිනිහා ඉදිරියට පැනලා මනිගේ පිස්තෝලය අල්ල ගන්නවා. මනීට කොකා ගස්සන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. අන්ධ මිනිහා මනීගේ මැණික් කටු එකපාරින් කරකවලා පිස්තෝලය දුරගෙන මනිය පිටියට තියලා බෙල්ලෙන් හිර කරනවා. මනී හුස්ම ගන්න බැරුව ඇස් උඩ තියාගෙන දඟලනවා. මං අන්තිම වතාවට අහන්නේ තව කවුද ඉන්නේ? අන්ධ මිනිහා ආයෙත් අහනවා. මනී තමන්ගේ යාළුවෝ දෙන්නව බේරගන්න වෙන කවුරුත් නැහැ කියලා අමාරුවෙන් කියනවා. එතනින් කිසිම දයාවක් අනුකම්පාවක් නැතුව අන්ධ මිනිහා මනීගෙන් නල්ලට තොලේ තියලා වෙඩි කියනවා. මනී ගොළුව කුඩු වෙලා ලේවි කියලා ඌ එතරම් මැරනවා වැටෙනවා. මේක ඇස්පන අපිට දකින්න රොකී බයටම කෑ ගන්න හදද්දී ඇලෙක්ස් පැනලා ඇගේ කට තද කරලා වහ ගන්නවා. මුන් දෙන්නා සාලි පැත්තක තියෙන රෙදි අල්මාරියක් ඇතුළට රිංගලා හුස්ම හිර කරගෙන හැංගෙනවා. අන්ධ මිනිහා මනීගේ මල සිරුර ඇදගෙන යනවා. හැබැයි අද්දියාට බිම යම් දෙයක් පෑගෙනවා. ඒ තමයි මුන් තුන් දෙනා ගලවලා දාපු සපත්තු. ඔහු සපත්තු අත ගාලා බලනවා. සපත්තු ජෝඩි 3ක් තියෙනවා. ඒ කියන්නේ ගියේ ඇතුලේ තව දෙන්නෙක් ඉන්නවා. අන්ධ මිනිහා ආයෙමත් සාලේට එනවා. ඔහු මනී වෙඩි තිබ්බ අර රහස් දොර ඇරලා බලනවා. ඒක ඇතුලේ තියෙන්නේ බිම හදපු රහස් සේප්පුවක්. ඔහු සේප්පුවේ ඩිජිටල් පාස්වර්ඩ් එක ගහලා සේප්පුව වරනවා.
සේප්පු ඇතුලේ ලොකු බෑග් එක අර ඩොලර් ලක්ෂ 3ම තියෙනවා. සල්ලි සුරක්ෂිතයි කියලා දැනගත්තාම ඔහු සේප්පුව වහලා බිම්මහලට බහිනවා. මේ හැමදේම අල්මාරියේ හිටසින් බලන් හිටියේ රොකී. ඇය අන්ධ මිනිහා සේප්පුව ගාපු පාස්වර්ඩ් එක මතක තියාගන්නවා. අන්ධ මිනිහා පල්ලෙහාට ගිහපුවම රොකී අල්මාරියෙන් එළියට දුවලා ඇවිත් සේප්පුව ළඟ වාඩි වෙනවා. රොකී ඔබට පිස්සුද? දැන් සල්ලි වැඩක් නෑ. අපිට පණ බේරගන්න ක්‍රමයක් බලමු. ඇලෙක්ස් බයෙන් කියනවා. නෑ ඇලෙක්ස්. මණි මැරෙන්නේ මේ සල්ලි නිසායි. මට මගේ නංගිව බේරගන්න මේ සල්ලි ඕනේ කියලා රොකී පාස්වර්ඩ් එක ගහලා සේප්පුව අරනවා. ඇය අර ඩොලර් ලක්ෂ 3ම තමන්ගේ බෑග් එකට ඔබා ගන්නවා. දැන් මං ගාව සල්ලි තියෙනවා. හැබැයි උඩ තට්ටුවේ හැම දොරක්ම සීල් කරලා මුන් දෙන්නා තීරණය කරනවා අන්ධ මිනිහා කියපු බිම් මාලට හොරෙන්ම බහින්න. මොකද ගොඩක් වෙලාවට බිම් මාලෙන් එළියට යන්න රහස් දොරක් හෝ ජනේලයක් තියෙන්න පුළුවන් කියලා ඇලෙක්ස් හිතනවා. මුන් දෙන්නා පඩිපල දිගේ ඉතාම හිමින් බිම් මහලට බහිනවා. බිම මණී කෙලෙයි කියලා. හැබැයි මුන් එතන දක්න දර්ශනයෙන් මුළු එකම පණ නැති වෙනවා. බිම් මාලේ මැද දම්වැල් වලින් බැදලා කටවල් ප්ලාස්ටර් කරලා ඌඩුවක දාලා ඉන්නවා තරුණ ගෑන් ළමයි. ඇයි මේ ඉතාම අසරණ වෙලා අඩමින් ඔකියගෙන් අහනවා කවුද ඔයා කියලා. එතකොටයි දන්නේ මේ තමයි සින්ඩි අර අන්ධ මිනිහගේ දුවව වාහනෙන් අප්පලා මාරපු සල්ලිකාර කෙල්ල. උසාවියෙන් ඇය නිදහස් වුණාට අන්ධ මිනිහා එකෙන් පලිගන්න ඇයව පැහැරගෙන මේ බිම් මහලේ අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන ඉන්නවා. ඔකී සින්ඩිට පොරොන්දු වෙනවා ඇයවත් බේරගෙන යනවා කියලා. ඇලෙක්ස් එතන තිබ්බ මෙවලම් පාවිච්චි කරලා සින්ඩිගේ තිබ්බ දන්වැල් කපලා ඇයව නිදහස් කරගන්නවා. දැන් මේ තුන් දෙනාම බිම් මහලේ කෙළවරේ තියෙන ලොකු යකඩ දොරකින් එළියට පනින්න ලෑස්ති වෙනවා. ඒ දොරෙන් කෙලින්ම යන්න පුළුවන් ගෙදරින් එළියටයි. ඇලෙක්ස් දොර අරින්න හදද්දිම පඩිපල උඩින් ලොකු සද්දයක් ඇහෙනවා. අන්ධ මිනිහා ආයෙම පල්ලෙහාට වෙනවා. මුන් තුන් දෙනා බයටම දොර පිටිපස හැංගෙනවා. ඔහු තමන් ගාව තිබ්බ පිස්තෝලයක් අරන් කිසිම දෙයක් නොකරන සද්දය ආපු දෙසට ඒ කියන්නේ අර එළියට යන දොර දෙසට දිගට හරහාට වෙඩි තියන්න ගන්නවා. වෙඩි පාරවල් බිත්තිවල වදිච්චි එක වෙඩි පාරක් කෙලින්ම වදින්නේ අර නිදහස් කරගත්තු සින්ඩිගේ පපුවටයි. ඇලේ පෙරාගෙන රොකීගේ ඇස් ඉස්සරහම බිම් වැටලා මැරලා යනවා. සින්ඩි මැරනවා කියලා දැනගත්තම අන්ධ මිනිහා මල සිරුර ළඟ දන ගහලා ඉස්සෙක් වගේ කෑ ගහලා අඬන්න ගන්නවා. ඔහු ඇගේ බඩ අත ගාලා බලනවා. ඒ අඬන්නේ සින්ඩි ගැන කනගාටුවක් නෙවෙයි. ඊට වඩා දරුණු රහසක් නිසායි. ඔහු කෝපයෙන් පත් වෙලා බිම් මාලේ තිබ්බ ප්‍රධාන ස්විච් බෝඩ් එක ගාවට ගිහින් මුළු බිම් මාලෙම ලයිට් ඔෆ් කරලා දානවා. දැන් මුළු බිම් මාලම කළු අන්ධකාරයක ගිලිනවා. රොකීට සයනිස්ට තමන්ගේ අතවත් පේන්නේ නැති තරමට අඳුරුයි. දැන් අපිට දෙන්නටම පේන්නේ. බලමු කවුද දින්නේ කියලා. අන්ධ මිනිහා අඳුරේ ඉඳන් තාම පිටිසුණු විදියට කියනවා. යාළුවනේ මෙන්න මේ සීන් එක තමයි මුළු ෆිල්ම් එකේම තියෙන සුපිරිම ටෙන්ෂන් සීන් එක. අපිට ඇස් දෙන්නට රොකීට ඇලෙක්ස්ටයි දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි අන්ධ මිනිහට මේක තමන්ගේ සුපුරුදු පරිසරයයි. ඇලෙක්ස් අඳුරේ ඇවිදිද්දී අත්තරදීමකින් බිම තිබ්බ යකඩ පයිප් එක කකුල වදිනවා. ඒ ටින්ගාවු පොඩි සද්දෙත් එක්කම අන්ධ මිනිහා කෙලින්ම ඇලෙක්ස් ඉන්න තැනට පැනලා ඇලෙක්ස්ගේ බෙල්ලෙන් අල්ලලා කරුණු ලෙස පහර දෙනවා. ඇලෙක්ස් අන්ධ මිනිහාගෙන් ගැලවී රොකී සමග අඳුරු බිම් මාලෙන් එළියට එනවා. අන්ධ මිනිහා මුන් දෙන්නාගේ පස්සෙන් එනවා. මුන් දෙන්නා උඩු මහලට දුවගෙන කාමරයකට යනවා. මිනිහා දොර කඩාගෙන ඇතුළට එීමට උත්සාහ කරනවා. එතකොටම රොකී කාමරයේ තියෙන කවුළුවකින් ඉඳලා එළියට යාමට උත්සාහ කරනවා. අන්ධ මිනිහා දොර කඩනවත් එක්කම ඊයේ නැති වුණ බල්ලා ඇලෙක්ස්ගේ ඇඟට පනිනවා. ඇලෙක්ස් උඩ මහලින් බිමට වැටලා ඊයේ නැති වෙනවා. ඊයේ ආපු ඇලෙක්ස් නැවතත් උඩ මහලට පැමිණෙනවා. ඔහු අන්ධ මිනිහා සමග පොරබදිමින් සිටින අතරතුර ඔහුට සිහිය නැති වෙනවා. කවුරුවෙන් එළියට යන්නේ ඔන්න වෙන්න තිබී අන්ධ මිනිහා රොකී ඇඳලා අරන් ඇයගේ සිහිය නැති කරලා දානවා. ඉතින්දී රොකී ඉන්නේ සින්ඩි හිටිය තැන ගම්වැල් වලින් බදලා අන්ධ මිනිහා ඇය ඉදිරියේ ලොකු සිරින්ජ එකක් ප්ලාස්ටික් කරමින් සින්ඩි වෙනුවෙන් Tamanට දරුවෙක් හදලා දෙන්න ඕන කියලා ඇයට තර්ජනය කරනවා. හරියටම ඔහු මේ පිළිකුල් සහගත වැඩේ කරන්න ලෑස්තිවීම කාමරයකට වෙලා සිහිය ආපු ඇලෙක්ස් එතනට කඩා වදිනවා. ඇලෙක්ස් පිටුපසින් ඇවිත්
අන්දමින්ට පහර දීලා රොකීව දංගල් වලින් නිදහස් කරගත්තා. මුන් දෙන්නා එකතු වෙලා අන්දමින්ව එතන දංගල් දමා ගැටගසා පැනගැනීමට යාමේදී අන්දමින්ව ඇලිස්ට වෙඩි තබා මරා දමනවා. රොකීව දාන දොරෙන් එළියට දුවන්න හදද්දී අර බල්ලා ආයෙමත් ඉස්සරහට පන්නවා. රොකී බුද්ධිමත් විදියට එතන තිබ්බ පරණ කාර් එකක් ඇතුළට රිංගලා බල්ලවත් ඒ කාර් එක ඇතුළටම ගෙන්නගෙන බල්ලව හාරදී ඇතුලේ ඉර කරනවා. හැබැයි ඇය මිදුලෙන් එළියට පනින්න හදද්දිම පිටුපසින් ආපු අන්දමින්යා රොකීගේ කෙස්සලින් ඇදලා ඇයව සිහි නැති කරලා ආයෙමත් ගේ ඇතුළටම ඇදගෙන යනවා. රොකීට සිහිය එද්දී ඇය ආයෙමත් ගේ ඇතුලේ සාලේ ඉන්නේ. අන්දමින්යා ඇයව මරන්න ලෑස්ති වෙනවා. හැබැයි රොකී යකිනවා තමන්ගේ අත ළඟම තියෙනවා ගෙදර සිකියුරිටි ඇලාම් සිස්ටම් එකේ රිමෝට් එක. ඇය තමන්ගේ උපරිම ශක්තිය කරා ඒ රිමෝට් එකේ තියෙන පැනික් බටන් එක ඔබනවා. ඒ සෙනින් මුළු ගෙදරම කම්බිහි කරන ලොකු සිවෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ අධික ශබ්දය නිසා අන්දමින්යාගේ ලොකුම ආයුධය වුණු ශ්‍රවණ ශක්තිය සම්පූර්ණයෙන් නැති වෙනවා. සද්ද නිසා ඔහුට කිසිම දෙයක් හිතා ගන්න බැහැ. ඔළුව බදාගෙන කෑ ගහනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න රොකී එතන තිබ්බ බර යකඩ ටූල් එකක් අරන් අන්දමින්යාගේ ඔළුවට දරුණු ලෙස පාරවල් කීපයක් ගහනවා. ඔහු සීනේ තියලා බිම්මාලට යන පදිපල දිගේ දෙල්ලා පල්ලෑට වටනවා. රොකී වහනවා. බිම තිබ්බ ඩොලර් ලක්ෂ 3 තියෙන බෑග් එකත් අරන් ඇන ගහපු දොරවල් කඩාගෙන මුක් ශක්තියෙන්ම පාරට ගොනවා. ඈතින් පොලිස් වාහනවල සිරින් සද්ද ඇහිද්දී රොකී තින්ටන්ලා බේරෙනවා. කතාව ඉවර වෙන්නේ සති කිහිපයකට පස්සේ රොකී තමන්ගේ පොඩි නංගිවත් අරගෙන තමන් හීන දැකපු කැලිෆෝනියා වලට යන්න ට්‍රේන් ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. එතන කෝපි ගුණ ගම දුම්රිය ස්ථානයේ තියෙන ටීවී එකේ යන නිවුස් එකක් දැක්නවා. ඒ නිවුස් එකකින් කියන්නේ මෙහිමයි. ඩෙට්‍රොයිට් නගරයේ පාරු නිවසකට හොරු පැනීමක් තිබෙනවා. ඒකී හොරින් දෙදෙනෙකු මනීෂා ඇලෙක්ස් ගෙදර අයිතිකරු අතින් මිය ගොස් තිබෙනවා. ගෙදර අයිතිකරුවන හිටපු හමුදා සෙබලා දරුණු තුවාල ලබා තැන්ට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහු සුවය ලබමින් ඉන්නවා. රොකී නිවුස් එක බලන් ඉන්නවා. හැබැයි බුදුමේට වගේ ඒ නිවුස් එකේ බින් හලේ හිර කරලා හිටපු හින්දි ගැනවත් සේප්පුවේ තිබ්බ ඩොලර් ලක්ෂ 3 සල්ලි නැති වුණෙන් ගැනවත් කිසිම සඳහනක් නැහැ. මොකද අර අන්දමින්යා තමන් කරපු විශේෂම අපරාධය පොලිසියට එළියේ කියලා බයට තමන්ගේ සල්ලි නැති වුණා කියලාවත් එතන තව කෙනෙක් හිටියා කියලාවත් පොලිසියට කිසි දෙයක් කියලා නැහැ. ඔහු හැමදේම හංගලා රොකී සැනසුම් සුසුමක් කරනවා. ඇය තමන් ගාව තියෙන සල්ලි බෑන්ඩයක් තද කරලා බදාගෙන තමන්ගේ නංගිවත් එක්ක අලුත් ජීවිතයක් කරා යන ට්‍රේන් එකට ගොඩ වෙනින් මේ හුස්ම හිරවන සිනමා පටය අවසන් වෙනවා. යාළුවනි, ඩෝන් ප්‍රීත් කියන්නේ සිනමා ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටම ට්‍රිලර් එකක්. මේකේ විශේෂත්වය තමයි මේ කතාවේ ඉන්න කිසිම කෙනෙක් පොද මිනිස්සු නෙවෙයි. හොරකම් කරන්න ආපු හොරුත් වැරදි. තමන්ගේ දුවගේ පලිය ගන්න ඉන්දික වැඩ කරපු අන්දමින්යත් වැරදි. මේක වැරදිකාරීන් අතර සිද්ධ වුණු මරණයේ සටනක්. ඉතින් ඔයාලට මේ ස්ටෙන්ඩඩ් සවිස්තරාත්මක වීඩියෝ වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිව සුපිරි ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකින් හමුවෙන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.